නිදහස් සිතුවිලි Unbound thoughts. දියුණුවේ ගමන තුළ අහිමි වූ මනුස්සකම. මිනිසා බුද්ධියෙන් උසස්ම සත්වයා. ඒ තමයි පොදු මතය. මානව බුද්ධිය තාක්ෂණීකරණය වීමට පෙර ගුණධර්මවලින් පිරී තිබුණා. සහයෝගය, පරහිතකාමීත්වය, අසරණ සරණ, ධර්මිෂ්ඨ බව අතීත මානව වර්ගයා තුළම දක්නට ලැබුණා. මනු මනසේ දියුණුව ලොව තාක්ෂණය කරා මන්තනද්දීත් මානව ගුණධර්ම රැකී තිබුණා. ඒත් නූතන තාක්ෂණය මානව මනස වෙලා ගනිද්දී ගුණධර්ම එකිනෙක වියකී ගිහින් තාක්ෂණ ආක්‍රමණයට පෙර මානවයාගේ ප්‍රමුඛ ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බොහෝ දේ පහළටම කඩා වැටිලා. ලෝකයේ දියුණු වෙද්දී මිනිසා ඇතුලේ මනුස්සකම හෙමින් හෙමින් මිය යනවා. පන්සල් පල්ලිවල ගේට්ටු ඉර අවරට යද්දි වැසී යන මව්පිය වන්දනාව පවා තාක්ෂණික අංගයක් කළ සිරිත් විරිත් මාධ්‍යයට පමණක් ශේෂ වූ යුගයක් උදා වී ඇත්තේ විරෝධය, මමත්වය, කෘරත්වය, අධර්මිෂ්ඨකම විසිරුණු විකෘති සමාජයක් ජනනය කරමින්. ඒ එදා තිබුණු සීමිත අවශ්‍යතාවයන් සංකීර්ණ වීමත්, ඒ සඳහා ඇති වූ අනිසි තරගයත් සියල්ල පරයායාමේ තෘෂ්ණාවත් නිසාමයි. ඒ හරහා සිදුව ඇත්තේ දියුණුවේ ගමන තුළ අහිමි වූ මනුස්සකමයි. නිදහස් සිතුවිලි Unbound thoughts.